හලෝ සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් ඇති කියලා හිතෙනවා. මම අද මගේ වීඩියෝ එක මම අද කළේ ඩේ ලොග්ස් එකක්ම නෙමෙයි, මම දවල්ට කෑම හදන වීඩියෝ එක තමයි කළේ. මෙතන තියෙන්නේ පැය කමාරක විතර වීඩියෝ එකක් කෙටි කරලා. ඉතින් අද මගේ ගෑස් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අද මට දරලිපේ තමා කෑම හදා ගන්න වෙන්නේ. අපේ දරලිප කැඩිලා තියෙන්නේ. මොකද ඒක පාවිච්චි කරන්නේ නැහැගොල්ලෝ. මං කලින් දාපු වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්නේ නැති. මං සම්පූර්ණ වීඩියෝ එකක් කළා අපේ ගේ රිපෙයාර් කරන්න වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා වටේ පේන දේවල් ගැන එච්චර හිතන්න එපා. මේ කුස්සිය නම් ගොඩක්ම මේ අඳුරු වගේ වෙලා තියෙන්නේ දුම නිසා. ඉස්සෙල්ලා අපි එළිය කුස්සියේ දරලිපක් අදාගෙන ඒක පාවිච්චි කළා. එතකොට අර ඒකේ දුම සම්පූර්ණ ගෙටමයි එන්නේ. ඒ වැඩේ හින්දා තමා බිත්ති හිම සවුත් උනේ. ඉතින් ඊට පස්සේ අපි දරලිප අයින් කළා. පාවිච්චි කරත් නැතුව දැන් ආපහු ඒවා හදලා කරලා ලස්සනට එළියට යන විදිහට දුම් යන විදිහට ආයි දරලිපක් එහෙම පස්සට හදා ගන්න ඕනේ. ඉතින් මම උයනවා පරිප්පුයි දඹලයි විතරයි හදන්නේ. මොකද උදේ හදපු අතයි හාල් මැස්සොයි දාපු හොද්දකුයි සම්බෝල ටිකකුයි තියෙනවා මටයි බබාටයි. එතකොට ඒ ටික ඇති. ඒක නිසා මේ දෙක විතරයි මම දැන් හදාගන්නේ. බොහොම අමාරුවෙන් ලිපත් පත්තු කරගත්තේ. මොකද එතන තෙමිලා ලිප කැඩිලා නිසා අමාරුයි. ඉතින් කොහොම හරි ලිපත් පත්තු කරගත්තා. පත්තු කරගෙන මම ඔයගලන්ට පෙන්නන්නම්. එතන හැටි ඉස්සරහට ඉක්මනට මේ ටික කපලා පොඩි දෙකටම අවශ්‍ය දේවල් ටික කෙසරේ කපාගෙන පහෙත් දාගෙන ඒ පැත්තට ගිහිල්ලා හදාගන්න එක මට ලේසියි. මම ඒක එතන උයන වීඩියෝ ගන්නම් ගන්නේ නැහැ. මොකද කරදරයි එතන ෆෝන් එකක් තියාගෙන වැඩේ කරන්න බැරි නිසා මම ලිප පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට. ඉතින් මේ ටික මම ඉක්මනට හදාගෙන ඒ පැත්තට ගිහිල්ලා උයා ගන්නවා රැටත් එක්කම. එතකොට හෙට ගෑස් කියනකම් ප්‍රශ්නයක් නෑ. ඒ ටිකම කෑව හැකි අපිට. මේ තියෙන්නේ මගේ වගා අපි කොච්චි කරලා තමයි මම ඔයගලන්ට පෙන්නුවේ. ඔයගලන්ට ඒක හරියට පෙන්නුනද දන්නේ නැහැ. මම කොච්චි වගාව ගැනත් මගේ වීඩියෝ එකක් දැම්මා. ඇත්තට මේක දැන් ගලවලා දාන්න වෙලා තියෙන එක සවුත් වුණා. මම මගේ අනිත් වැඩවලට ගියාම ඒ කොච්චි වගාවට අවධානය දෙන්න බැරි වෙච්ච නිසා ඒක සවුත් වෙලාම ගියා. ඉතින් ඉක්මනට මේ ටික හදාගෙන උයාගෙන ඉවර කරගන්න ඕනි. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දැම්මහම ඔයගලන්ට ඒවා notification එකක් විදිහට හම්බ වෙනවා. එතකොට comment දාන්න, ඔයාලගේ අදහස් කියන්න, මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා මගේ channel එකට. අපේ බබාත් මේ කිට්ටු ඉන්නවා. එයා එතන ඉඳන් කුටු ගන්නවා. ඔයාලට ඒවත් ඇහෙනවා ඇති. ඒ ගැනම සමාව ඉල්ලනවා. ඉතින් එයාලා එහෙම තමයි. ඉතින් එයාලව අයින් කළා නම් වැඩක් කරනවා කොහොම අමාරුයි. ඇවිල්ලා කොයි වෙලාවෙත් කියෝනෝ ළඟට වෙලා.
කරන්නේ. මේ මං කිව්වේ මේ බලන්න මේ ලිප මෙතන මේ තෙමිලක් තියෙන ලිප කැල්ලක් තියෙන බොහොම අමාරුවෙන් තමයි මම ගින්දර මොලෝ ගත්තේ. ඉතින් කොහොම හරි ලිප පත්තු කරගත්තා. දැන් ඉක්මනට උයා ගන්න ඕනේ. බලන්න මේ ඒ චුට්ටට අතේ දැලි පේනවනේ. ඒක තමයි මම ආසම නැත්තේ. ලියා දරලිපේ උයන නැත්තම් දරලිපේ උයන්න කැමති. දැලි නිසා තමයි අකමැති. ඉතින් මං උයාගත්තු ටික මේ විදිහට එක වළඳකින් තමයි හදාගත්තේ. නැත්තම් හැම එකෙම දැලි ගෑවෙන නිසා. ඉතින් අලයි හාල්නසෝයි හොද්ද. එතකොට මේ පරිප්පුයි දඹලයි සම්බෝලයි තමයි මේ කෑම. අපේ බබාගේ හඬ කවන එක බලන්න යා කියන දේවල් උත්හන්න. ඉතින් මම අපේ වීඩියෝ channel එකේ අද මෙහෙම අද මෙහෙම වත් කාලා නේද ඔයගොල්ලෝ? අපි අද මෙහෙම ලස්සන මත් එකක් හදලා තිබ්බා. අපේ වීඩියෝ channel වලට බලවට ස්තුතියි. හොදී ඒ විතරයි තියෙන්නේ. අපිට සම්බෝලයක් සම්බෝලකුත් හරිවා.